Hello ළමයි, welcome to my YouTube channel සිංහල with M මදුෂානි. ඉතින් ඔන්න අද ආවේ ඔයගොල්ලන්ගේ සාහිත්‍ය පොතේ තියෙන ලෙන අතහැර යාම පාඩමට අදාළ උපුටන අරගෙන අපි බලමු මේ පාඩමට අදාළව අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මොන වගේ කොටස්ද කියලා. එන්නකෝ පාඩම පැත්තට. දැන් ඔයගොල්ලන්ට සාහිත්‍ය පොතේ තියෙනවා 10 වසරට નિયમિત පාඩම් වලින් අවසානටම ඉගෙන ගන්න තියෙන පාඩම තමයි මේ ලෙන අතහැර යාම කියලා කියන්නේ. ඔන්න බලන්න ඔයගොල්ලන්ගේ ලෙන අතහැර යාම පාඩමට අදාළව මේ මුලින් කහපාට කොටුවේ දීලා තියෙනවනේ විශේෂ වැදගත් කරුණු ටිකක්. අන්න ඒ ටිකෙන් ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඕනි මොනවාද කියලා අපි චුට්ටක් බලමු. බලන්න මම මේ විදිහට highlight කරලා පෙන්නලා තියෙනවා. ඔයා විශේෂයෙන් මතක තියාගන්න ඕනි මොන වගේ කරුණුද කියලා. මුලින්ම දැන් ලෙන අතහැර යාම කියන නාට්‍ය නිෂ්පාදනය කරලා තියෙන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා. ලෙන අතහැර යාම එහෙමත් නැත්නම් සිංහබාහු නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා විසින්. එතුමා පිළිබඳව සහ එතුමා විසින් ලියන ලද විවිධ කෘති ඒ වගේම එතුමා නිෂ්පාදනය කරන ලද වෙනත් නාට්‍ය නවකතා පිළිබඳව තමයි මෙන්න මේ කහපාට කොටුවේ තියෙන්නේ. ඒ වගේම තමයි එතුමාගේ ජීවන තොරතුරුත් යම් ප්‍රමාණයක් මේ කහපාට කොටුවේ ඔයගොල්ලන්ට දක්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු ඔයගොල්ලන්ගේ සාහිත්‍ය පේපර් එකේ කෙටි ප්‍රශ්නවලට අහනවා පුතේ. ඒ නිසා අනිවාර්යෙන් මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න ඕන. මම විශේෂ කරුණු ටික මෙන්න මේ විදිහට highlight කරලා දක්වලා තියෙනවා. අපි බලමු. මුලින්ම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මේ සිංහබාහු නාට්‍ය රංගගත කරලා තියෙන්නේ පේරාදෙණියේදී. පේරාදෙණියේදී වර්ෂ 1961 අගෝස්තු මාසයේ 31 වෙනි දින තමයි ප්‍රථම වරට මේ සිංහබාහු නාට්‍ය රංගගත වෙලා තියෙන්නේ. ඉතින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කියන්නේ ලාංකේය නාට්‍ය කලාවට විතරක් නෙවෙයි නවකතා ශාස්ත්‍රයටත් විශාල සේවාවක් කරපු අග්‍රගණ්‍ය කලාකරුවෙක්. ඉතින් එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ඉපදිලා තියෙන්නේ 1914 ජුනි 3 වෙනි දින දකුණු පළාතේ රත්ගම දොඩන්දුව ගමේ තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පියාගේ නම තමයි චාල්ස් ෆ්‍රැන්සිස් ද සිල්වා. මව ලිඩියා පින්තු. ඉතින් ඔන්න ඔය විදිහට දෙමව්පියන්ගේ නමුත් අපිට මේ කහපාට කොටුවට දාලා තියෙනවා. ඊට පස්සේ ඒ දෙන්න අම්මයි තාත්තයි මේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට පොඩි කාලේදී කුඩා කාලේදී දාලා තියෙන නම තමයි යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා කියන නම. ඉතින් ඔයාලගෙන් ඔන්න ඕක සාමාන්‍ය සාහිත්‍ය පේපර් එකට ඇහෙන්න ප්‍රශ්න ඇහෙන්න පුළුවන් තැනක්. කුඩා කල මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් හැඳින්වූ නම යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා. එතකොට මේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයෙක්. ඒ වගේම තමයි මේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ පාසල් අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ කොළඹ යුනිවර්සිටි කොලෙජියට ඇතුළත් වෙලා ඒ වගේම 1936 දී සරසවියෙන් පිටත් වෙලා තියෙන ගෞරව උපාධියක් ලබා ගනිමින් ඒ වගේම තමයි එදිරිවීර සරච්චන්ද්‍රයන් සිලෝන් ඩේලි නිවුස් පුවත්පතත් එක්ක කටයුතු කරලා තියෙනවා. 1939 දී රවීන්ද්‍රනාත් tagore ශාන්ති නිකේතන සරසවිය වෙත ගිහින් ಭಾರತೀಯ දර්ශනය සහ සංගීතය ආදී නොයෙක් විෂයන් හදාරා නැවතත් ලංකාවට පැමිණලා තියෙනවා මෙතුමා. ඒ වගේම ගුරුවරයෙකු ලෙස කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කරපු මෙතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර අපේක්ෂකයෙකු වෙලා ඉඳලා පෙරදිග දර්ශනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියත් හිමි කරගෙන තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එක් වෙලා පෙරදිග භාෂා පීඨයේ පාලි සහ බෞද්ධ දර්ශනය පිළිබඳ කතිකාචාර්ය ධූරයටත් ඔන්නපත් වෙලා තියෙනවා. මෙතුමා විසින් කුඩා කල භාවිතා කරපු යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා කියන නම අතහැරලා සිංහලයට හුරු අර විදේශීය හුරුවට යන නම වෙනුවට සිංහලයට හුරු නමක් වන වැදිතන්ත්‍රීගේ එදිරිවීර සරච්චන්ද්‍ර කියන විදිහට නම වෙනස් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතුමා මෙවකට පුවත්පත් සඳහා සරච්චන්ද්‍ර කියන නමින් ලිපි පළ කරලා තියෙනවා.
මෙතුමා විසින් රචනා කරපු නවකතා කිහිපයක් තියෙනවා. මළගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදුතා. ඒ වගේම තමයි මෙතුමා නාට්‍ය කෘති විශාල ගණනක් රචනා කරලා තියෙනවා. මනමේ, සිංහබාහු, ප්‍රේමතෝ ජායති සෝකෝ, පබාවති වගේ විශාල නාට්‍ය ප්‍රමාණයක් මෙතුමා විසින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි විචාර පර්යේෂණ ග්‍රන්ථ බොහෝ ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. ඒවා අතර කල්පනාලෝකය, සාහිත්‍ය විද්‍යාව වගේ කෘති සිංහල සාහිත්‍ය විචාර කලාවේ නොමැකෙන නාමයන් සනිටුහන් කරපු ඒවා. එතකොට ඒ විතරක් නෙවෙයි මෙතුමා විසින් තවත් විශේෂ දෙයක් කරලා තියෙනවා. ස්වයං ලිඛිත චරිතාපදානයක් සකසලා තියෙනවා මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විසින්. ඒක අපි හඳුන්වනවා පින් ඇති සරසවි වරමක් දෙන්නේ කියන එක තමයි එතුමා විසින් සම්පාදනය කරලා තියෙන ස්වයං ලිඛිත චරිතාපදානය. ඊට පස්සේ අනිත් පැත්තට ගියොත් මේ ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මේ තියෙන හැකියාව නිසාම ಭಾರತයේදී කුමාරන් අෂාන් කියන විශ්ව සම්මානයෙන් පිදුම් ලැබලා තියෙනවා. ඒ වගේම පිලිපීනයේදී රැමෝන් මැග්සෙසය කියන සම්මානයනුත් ජපානයේදී ස්වර්ණ රජත සම්මානයනුත් පිදුම් ලැබලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් තියෙනවා ඔයගොල්ලන්ගේ මේ කහපාට කොටුවේ දක්වලා. ඉතින් ওই කරුණු පිළිබඳව ඔයගොල්ලෝ විශේෂ අවධානයක් දෙන්නම ඕන. ඊට පස්සේ අපි බලමු දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මේ සිංහබාහු නාට්‍යයේ නාට්‍ය පෙළ. අපි කියනවා පුතේ මේ නාට්‍ය පොතට අපිට මේ දෙන මේ අකුරු වලින් ලියලා තියෙන නාට්‍යයට අපි කියනවා නාට්‍ය පෙළ කියලා. එතකොට අර නළු නිලියන් රඟ දක්වන අවස්ථාවට අපි කියනවා නාට්‍ය රංගය කියලා. එතකොට මේ ඔයාලට දීලා තියෙන්නේ මේ නාට්‍ය පෙළේ නාට්‍යයේ ප්‍රධාන ජවනිකා 3ක් යනවා. ඒකෙන් දෙවෙනි අංකණය දෙවෙනි කොටස තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ ලෙන අතහැර යාම කියන කොටස. ඉතින් මේක මේ සිංහබාහු නාට්‍යයට තේමා වෙලා තියෙන්නේ මහා වංශයේ සඳහන් වන සිංහල ජාතිය බිහිවීම පිළිබඳව කතා පුවත. මේ නාට්‍ය නිර්මාණය කරන්න ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් මේ කතා සාරය පමණක් අරගෙන සිංහබාහු නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා. එතකොට සිංහබාහු නාට්‍ය අයිති වෙන්නේ ශෛලීගත නාට්‍ය සම්ප්‍රදායට. අපිට නාට්‍ය ඉගෙන ගනිද්දී නාට්‍යයේ කොටස් දෙකක් හම්බ වෙනවා. එකක් තමයි ස්වභාවික නාට්‍ය, අනිත් එක ශෛලීගත නාට්‍ය. පුතේ මේ ශෛලීගත නාට්‍යයක තියෙන විශේෂත්වය තමයි වේදිකාවක නළු නිලියන් රඟ දක්වන විදිය අපි සජීවීව අපේ ඇස් දෙකින් දකිනවා. මොකද අපේ ඇස් ඉස්සරහා ඉඳගෙන තමයි ඒගොල්ලෝ නාට්‍ය රඟ දක්වන්නේ. හැබැයි ස්වභාවික නාට්‍යයක ඒ විදිහට වේදිකාවක් මත නෙවෙයි රංගනය ඉදිරිපත් කරන්නේ. මේ ස්වභාවික ලෝකයේ මේ අපිට දකින්නට ලැබෙන ස්වභාවික වස්තුන්ම ප්‍රයෝජනයට අරගෙන තමයි මේ නාට්‍යයේ නළු නිලියන් රංගනයේ යෙදෙන්නේ. හැබැයි ශෛලීගත නාට්‍යයක එහෙම නෙවෙයි. කෘතිමව අපි සකසාගත්ත සංකේතාත්මක දේවල් මගින් තමයි අදහස් වමාරු කිරීම සිද්ධ වෙන්නේ. පරිසරය නිර්මාණය කිරීම සිද්ධ කරගන්නේ ස්වභාවිකව අපි සකසාගත් කෘතිමව සකසාගත් සංකේතාත්මක දේවල් මගින්. ඉතින් දැන් අපි බලමු මොනවද අපි මේ ඔයගොල්ලන්ට දීලා තියෙන ලෙන අතහැර යාම කොටසෙන් අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕන කියලා. බලන්න මුලින්ම මම දීලා තියෙනවා පියතුමගේ ගත නැරඹූ කලසිත කුහුලින් ඉතිරෙන්නේ නැත සමවන්නේ වෙනස පෙනෙන්නේ විලස පියානන්නේ කෙලසද ඔහු හට අපදා ඌයේ ඇයි මව නොකියන්නේ. සිංහබාහුට තමන්ගේ පියා පිළිබඳව පියාගේ ශරීර ස්වභාවය බැලුවාම තාත්තා ඒගොල්ලන් වගේ නෙවෙයි කියලා සැකයක් ඇතිවෙන අවස්ථාවේ උපුටනයක් තමයි ඔයගොල්ලන්ට ඔය පාඩම් කරගන්න දීලා තියෙන්නේ. ඊගාවට ප්‍රේමවන්ත දරුවනිමා හිඳිනු කන්‍යුමා කියමි පුවත සැකදුරෙරා අසනනි තියෙන. ඔන්න සුප්පාදේවියගේ වචනයක් තමයි ඊගාව උපුටනේ විදිහට දීලා තියෙන්නේ. ඊගාව එක යන්ට දැන්නම් කාලෙවේ මෑණියන් හා නැගණි සමගින් උරුමය අපගේ සොයමිනා. තමන්ගේ අම්මා රජ කුමාරිකාවක් කියලා දැනගත්තට පස්සේ ඔන්න සිංහබාහුට දැන් තමන්ගේ උරුමය සොයාගෙන යන්න හිතිලා තියෙන අවස්ථාවේ ඔහු විසින් කරන ප්‍රකාශයක් තමයි මේ විදිහට දක්වලා තියෙන්නේ. ඒ වගේම තුමුල ගතින්දා බාහු බෙලෙන්දා වෙමිසේ තිදසින්දා මේකත් එක්කම මෙන්න මේ දෙකත් ගන්න ඕන. මාපිය මිගිදා කරනා විකුමන් ඇයි මට බැරි වෙන්නේ. ඔන්න සිංහබාහු විසින් ගල්ලෙන දොර
පෙරලන්න හදන අවස්ථාවේදී ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් තමයි මේ විදිහට දක්වලා තියෙන්නේ. ඒ වගේම නොකරන් එලෙසා පියතුමගේ අන ඉක්මවලා පුතුනේ නපුරුයි වන්නේ අප සැම දෙනට නොකලොත් කී ලෙසිනා. ඔන්න ඔය විදිහට සුප්පාදේවි විසින් තමන්ගේ පුත්‍රයා වෙච්ච සිංහබාහුට සිංහබාහුගෙන් ඉල්ලා සිටිනවා පියතුමාගේ අනට අකීකරු වෙලා ලෙනේ දොර පෙරලන්න හදන්න එපා. එහෙම වුණොත් අපි හැමෝටම නපුරක් තමයි වෙන්නේ කියලා කියන අවස්ථාව. දෙවියන් බාරයි මා සමිදා මා වෙත නොවනුය කෝපා දරුවන් සන්දා කරනෙමි මෙබන්දා සිහිවේ හැමකල් හදසෝකෙන් සමාවනු ඇත වරදා. ඔන්න සුප්පාදේවිය විසින් තමන්ගේ ස්වාමියා සහ දරුවන් අතරින් එක කොට්ටාසයක් තෝරගන්න සිද්ධ වුණාම ඔන්න සුප්පාදේවිය තීරණය කරනවා තමන්ගේ දරුවන්ගේ පැත්ත අරන් දරුවන් සමග මේ ලෙනෙන් පිට වෙලා යන්න. හැබැයි ඇය එහෙම කරන්නේ හිතේ සතුටින් නෙවෙයි. තමන් රජ සම්පත් පවා අතහැරලා ආවේ මේ සිංහයා සමග මේ ලෙනේ වාසය කරේ තමන්ට අයිති සියලු සැප සම්පත් අතහැරලා ඇවිත්. ඔහුට ඒ තරම් ප්‍රේමයකින් වාසය කරලා ඔන්න අවසානයේදී තමන්ගේ දරුවන් හින්දා දරුවන්ගේ යහපත ගැන හිතලා ඔන්න සුප්පාදේවියට සිද්ධ වෙනවා අර තරම් ආදරය කරපු තමන්ගේ ස්වාමියා හැරදාලා ලෙනින් ඉවත් වෙලා යන්න. තමන්ගේ ස්වාමියා දාලා යන්න. ඉතින් ඊගාවට නුඹගේද නුඹ නැගණියන්ගේද යහපත පිණිස මම නුඹ පියාණන් හැර පියා යන්නට සනිටුහන් කර ගතිමි. මා මෙසේ කරන්නේ හද තුල ඇති මහත් වේදනාවකිනි. ඔන්න සුප්පාදේවිය විසින් සිංහබාහුට කියනවා ඔබගේ සහ ඔබගේ නැගණියගේ යහපත ගැන හිතලා මම ඔබේ පියාණන් අතහැරලා ඔබලත් එක්ක යන්න තීරණය කරා. හැබැයි මම මෙහෙම කරන්නේ මගේ හිතේ තියෙන මහත් වූ වේදනාවකින් කියලා ඔන්න සුප්පාදේවිය සිංහබාහුට ප්‍රකාශ කරන අවස්ථාව. ඒ වගේම තමයි ඔබේ සනිටුවන ඊතා ඉහෙකි මෑණියනි නැගණිය මා වම්මුර හිස මතද ඔබ මා දකුණු උර හිස මතද තබාගෙන මේ ගොරතර වනාන්තරයෙන් එතෙරවන්නෙමි. ඔන්න සිංහබාහු කිසින් කියනවා තමන්ගේ අම්මා තමන් සමග යන්න කැමති කිව්වට පස්සේ තමන්ගේ නැගණිය සහ අම්මාට ආරක්ෂාව සලසගෙන ඒ දෙන්න ආරක්ෂා කරගෙන මේ වනාන්තරයෙන් ඉවත් වෙලා යනවා කියලා ඔන්න අම්මට පවසන අවස්ථාව. ඊට පස්සේ දැන් මේගොල්ලෝ ලෙනෙන් ගියාට පස්සේ ඔන්න සිංහයා ලෙනට එනවා. ඔන්න එද්දි දකිනවා ලෙනේ දොර ඇරලා දාලා තියෙනවා. ඉතින් සිංහයාට සැක හිතෙනවා ඔන්න මේගොල්ලෝ ගිහිල්ලා කියලා. අන්න ඒ අවස්ථාවේ උපටනයක් තමයි මේ දීලා තියෙන්නේ. ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා ගොසින් හැම දෙන නැතේ කිසිවෙක් මම දැනගතිමි මම සැක කළෙමි සිංහබා. ඔන්න සිංහයා විසින් කරන ලද ප්‍රකාශයක් තමන්ගේ දරුවන් සහ තමන්ගේ බිරිඳ නෑ කියලා දැනගත්තාම හද ශෝකයට පත් වෙලා ඔන්න සිංහබාහු විසින් කරන ප්‍රකාශයක් තමයි ඊගාවට ඔයගොල්ලන්ට පාඩම් කරගන්න දීලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඔය උපුටන නමයෙන් මේ ලෙන අතහැර යාම පාඩමට අදාළව විභාගයේදී අහන ඕනෙම ප්‍රශ්නයකට පිළිතුරක් ගලප ගන්න. මම එක ප්‍රශ්නයකට පිළිතුරු ලියන විදිහ මම කියලා දෙන්නම්. අපි බලමු. මේකේ පොතේ තියෙන ඔයාලට ප්‍රශ්නයක් මෙන්න මේ විදිහට. දරුවන්ගේ සුබසිද්ධිය තකා ක්‍රියා කරන මවකගේ චරිතය සුප්පාදේවියගෙන් සංකේතවත් වේ. පාඩම ඇසුරින් නිදසුන් සහිතව විමසන්න කියලා තියෙනවා. ඔන්න සුප්පාදේවිය කියන්නේ ඇත්තටම දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන්ම ක්‍රියා කරන මවක්. එතකොට සුප්පාදේවිය තමන්ට හිමි සියලු රජ සැප සම්පත් හැරදාලා සිංහයා සමග ගල්ලෙනේ වාසය කරනවා වසර ගණනාවක්. ඊට පස්සේ උට දාව දරුවන් දෙදෙනෙකු ලැබෙනවා. මේ විදිහට සිංහයාත් සමග ආදරෙන් හිටිය සුප්පාදේවියට සිද්ධ වෙනවා තමන් එච්චර ආදරය කරපු තමන්ගේ ස්වාමි පුරුෂයා අතහරින්න. මොකද දරුවන් වෙනුවෙන් ස්වාමි පුරුෂයාව අතහරින්න සිද්ධ වෙනවා. ඔන්න ඒ අවස්ථාවේදී ඇත්තටම සුප්පාදේවිය ගොඩක් අසරණ වුණත් තමන්ගේ දරුවන්ගේ සුබසිද්ධිය ගැන හිතලා තමන්ගේ ස්වාමි පුරුෂයා අතහැරලා ඔන්න දරුවන් එක්ක යන්න තීරණය කරනවා. ඒ වගේම තමයි අපිට ඉස්සෙල්ලම ගන්න පුළුවන් මේකේ තියෙන උපුටන අතුරින් ප්‍රේමවන්ත දරුවනි මා හිදිනු කන්‍යෝ මා කියමි පුවත සැකදුරෙරා අසන නිතියනා කියන උපුටනේ ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට. එතකොට ඔයාලට මේක අරන් ලියන්න පුළුවන්. මා සුප්පාදේවියට තම දරුවන්ට අසත්‍ය පැවසීමට හැකි වුවත් නොන තම දරුවන්ට සත්‍ය ප්‍රකාශ කිරීමට සුප්පාදේවිය විසින්
උත්සාහ දරනවා. ඒ සත්‍ය පැවසීම තුළින්ම අම්මා ක්‍රියා කරන්නේ මේ සුප්පාදේවිය කියන මව ක්‍රියා කරන්නේ තම දරුවන්ගේ යහපත වෙනුවෙන් කියලා අපට පැහැදිලි වෙනවා. එතකොට ඊගාවට නොකරන් එලෙසා පියතුමගේ අන ඉක්මවලා පුතුනේ නපුරුයි වන්නේ අප සැම දෙනට නොකලොත් කීලෙසිනා කියන මෙන්න මේ උපුටනයත් ගන්න පුළුවන්. ඒක අරන් ඔන්න ඔයාලට ලියන්න පුළුවන්. සුප්පාදේවිය මවක් විදිහට දරුවන් සහ පියා අතර තියෙන සම්බන්ධතාවය රැකගන්න ගොඩාක් උත්සාහ දරනවා. සිංහබාහු තමන්ගේ පියාට විරුද්ධ වෙලා ගල්ලෙනේ දොර අරින්න හදන අවස්ථාවේදී සුප්පාදේවිය උත්සාහ කරනවා තමන්ගේ දරුවන් සහ පියා අතර සිද්ධ වෙන්න යන ගැටුම වළක්වා ගන්න. ඒ වගේම තමයි තමන්ගේ දරුවන් සහ පියාගේ වෙන්වීම වළක්වා ගන්න සුප්පාදේවිය බොහෝ වෙහෙසක් දරනවා. එතකොට ඒකිනුත් පැහැදිලි වෙනවා දරුවන් පිළිබඳව හිතලා බලලා කටයුතු කරන දරුවන්ගේ සුබසිද්ධිය පිළිබඳව හිතන මවකගේ චරිතය සුප්පාදේවියගෙන් සංකේතවත් වෙනවා කියලා. ඊට පස්සේ ඔන්න ඊගාව එක දෙවියන් බාරයි මා සමිදා මා වෙත නොවනුය කෝපා දරුවන් සන්දා කරනෙම් මෙබන්දා සිහිවේ හැමකල් හදසෝකෙන් සමාවනු ඇත වරදා. ඔන්න කියනවා දෙවියන්ට බාරයි මගේ ස්වාමි පුරුෂයා මා පිළිබඳව කෝපයක් ඇති කරගන්න එපා. මම මේ දේ කරන්නේ මගේ දරුවන් හින්දා. හැබැයි හැම කාලයකදීම මම මැරෙන කල්ම මගේ හිතේ ශෝකය තියේවි. මගේ සැමියා හරිදාලා ගියපු එක පිළිබඳව කියලා ඔන්න සුප්පාදේවියගේ වැළපීමක් සහ එයා කොච්චර අසරණ වෙලාද කියනවා නම් එයා හිතින් දෙවියන් යදිනවා එයාගේ ස්වාමි පුරුෂයාව ආරක්ෂා කරන්න කියලා. එතකොට මේකේ තියෙනවා දරුවන් සන්දා කරනින් මේ බන්දා. එයාට තමන් එච්චර ආදරය කරපු තමන්ගේ ස්වාමි පුරුෂයාව අතහැරලා දාලා යන්න හිතෙන්නේ දරුවන් හින්දාමයි. ඒ නිසා දරුවන්ගේ සුබසිද්ධිය තකා ක්‍රියා කරන මවකගේ චරිතය ඔන්න සුප්පාදේවියගෙන් සංකේතවත් වෙනවා කියලා අපිට ලියන්න පුළුවන්. ඒ වගේම තමයි නුඹගේද නුඹ නැගණියගේද යහපත පිණිස මම නුඹ පියාණන් හැරපියායන්ට සනිටුහන් කරගතිමි. මා මෙසේ කරන්නේ හද තුළ ඇති මහත් වේදනාව කිනි කියන උපුටනයත් මේකට ගන්න පුළුවන්. එතකොට ඔන්න සිංහ සීවලීගේ සහ සිංහ බාහුගේ යහපත පිළිබඳව හිතලා අම්මා විසින් තීරණය කරනවා තමන්ගේ ස්වාමි පුරුෂයා අතහැරලා තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දරුවන්ගේ යහපත වෙනුවෙන් ඔන්න ලෙන අතහැරලා යන්න. ඉතින් ඔන්න ඕකත් ගන්න පුළුවන් දරුවන්ගේ සුබසිද්ධිය තකා ක්‍රියා කරන මවකගේ චරිතය සුප්පාදේවියගෙන් සංකේතවත් වෙනවා කියන ප්‍රශ්නෙට අදාළව. ඉතින් ඔය විදිහට ඔයාලට පුළුවන් ඕනිම ප්‍රශ්නයකට පිළිතුරක් ගලප ගන්න මේ උපුටන 9 ඇසුරින්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ලෙන අතහැර යාම පාඩමට අදාළව උපුටන 9 පාඩම් කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් මේ පාඩමට අදාළව අහන ඕනිම ප්‍රශ්නයකට පිළිතුරු ගලප ගන්න. ඒ වගේම තමයි මේ පාඩමට අමතරව මම මගේ channel එකේ දාලා තියෙනවා සතරකම් මන්ත්‍රණය ගුත්තිල වෙනනද හානා හීපානාණ්ඩ හැරෙන් දැනේ බැද්දේ ගම කියන පාඩම් වලට අදාළව කෙටියෙන් උපුටන ටික පාඩම් කරගෙන කොහොමද ප්‍රශ්න වලට උත්තර ලියාගන්නේ කියලා මම විස්තර දාලා තියෙනවා එක වීඩියෝ වලින්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝස් ගිහින් බලන්න. ඒ වීඩියෝ බලලා ඔයගොල්ලන්ට පුළුවන් මේ පාඩම් වලට අදාළත් දැනුම වැඩි කරගන්න. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් channel එකට එකතු වෙන්න කියලා ආරාධනා කරන්න. තාම channel එක subscribe කරලා නැති කෙනෙක් නම් ඔයා ඔන්න දැමම channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. පෙබරවාරි මාසයේ විභාගෙ ලියන්නේ ඔයාට ගොඩක් වැදගත්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉක්මනින් තවත් වැදගත් පාඩම් කීපයකටම අදාළව මේ විදිහට උපුටන ඔයගොල්ලන්ට කෙටියෙන් හදලා ඉදිරිපත් කරන්න. අනිත් පාඩම් ටිකට අදාළ ලින්ක් ටික මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් එතනින් ගිහින් මේ අනිත් වීඩියෝ ටිකත් නරඹන්න. එහෙනම් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. තවමත් channel එක subscribe කරේ නැති අය subscribe කරන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් channel එක share කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරන්න. ඉතින් එහෙනම් හොඳින් පාඩම් වැඩ කටයුතු ටික කරගන්න.
මේ ගෙවෙන දවස් ටික ඔයාගේ ජීවිතේ වැදගත්ම දවස් ටික නිසා ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න, නිදි වරාගෙන පාඩම් කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් ලස්සනට ඔයාලා දකින්න ওই හීනේ හැබෑ කරගන්න. අපි හීන දකින්න ඕනි ඇහැ අරගෙන මිසක් නිදාගෙන නෙවෙයි. අපි නිදාගෙන දකින්න හීන නෙවෙයි හැබෑ වෙන්නේ. අපි නිදි වරාගෙන දකින්න හීනයි හැබෑ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ දවස් ටිකේ නිින්ද පොඩ්ඩක් අඩු කරලා තමන්ගේ විභාගය වෙනුවෙන් තමන් මහන්සි වෙන්න. ඉතින් ඔගොල්ලන්ට හොඳින් පාඩම් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් පාඩමකින් ඉක්මනින්ම හමු වෙමු. එහෙනම් අදට ගිහින් එන්න. Thank you for watching Sinhala with M. Madhushani YouTube channel.